සෑහෙන දවසකින් ඔයාලත් එක්ක වීඩියෝ එකකින් හමු වෙන්නේ. අවුරුදු 10කින් වයස ආපස්සට ගන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් කිරීම, ක්‍රීම් වර්ග පාවිච්චි කිරීම, මොලේ පුහුණුව කිරීම විතරක්මද මේ ක්‍රම ටික කරන්න. B3 විටමින් එකක් නම් ඉතා වැදගත්. වයස අනුව මුහුණේ සමට සීරම් එකක් පාවිච්චි කිරීම සුදුසුයි. ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. තමන්ගේ වයසට ගැලපෙන්නත් ඕනේ. තමන්ගේ සමේ ස්වභාවය හඳුනා ගන්නත් ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් හොඳම සීරම් එකක කලර් එක. මේ බලන්න හොඳම සීරම් එක. විශේෂයෙන් පාදවලට සත්කාර අත්‍යවශ්‍යයි. E විටමින් සමට එක් කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල නිසා ඔලි ඔයිල් එක් කරන සත්කාර වැදගත්. හිසකෙස් සිට පාද දක්වා කරන සත්කාර කිරීම පුරුද්දක් කරගන්න. සමේ වර්ණයට සහ සමේ ස්වභාවයට සුදුසු තත්ත්වයේ රෙදි වර්ග, රෙදිවල වර්ණය තෝරා ගැනීම විශේෂ වෙනවා. විශේෂ වූ ව්‍යායාම ක්‍රම කිහිපයක් වැදගත් වෙනවා අවුරුදු 10කින් වයස ආපස්සට ගන්න නම්. ආහාර ගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. අවබෝධයකින් ආහාර ගැනීම වැදගත්. අනවශ්‍ය මේකප් වලින් ඈත් විය යුතුමයි. ස්වභාවික ක්‍රම තුලින් තාරුණ්‍ය රැක ගන්න පුළුවන්. විශේෂ ක්‍රම කීපයක් හඳුනාගත්තා. මෙය එකින් එකට ඔබේ ජීවිතයට හුරු කරගන්නා දැනුම තවත් වීඩියෝ එකකින් අරගෙන එනවා. මේ වීඩියෝ එක ඔයාලා ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you very much.